Hi guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට මේ පෙන්නන තැන හරිම ලස්සන තැනක් වගේම හරිම නිස්කලංක තැනක්. ඔයාලට පුළුවන් ගෙස් කරලා කියන්න මේ තැන මොකක්ද කියලා. මේ වගේ ගොඩක් ලස්සන තැන්වල වීඩියෝස් ගොඩක් අපි රෙකෝඩ් කරලා තියෙනවා. හැබැයි අපිට ඒව එඩිට් කරලා ඔයාලට පෙන්නන්න නම් බැරි වුණා. ඒකට හේතුව තමයි අපි මේ චූටි චණ්ඩි පැටියා. එයත් එක්ක වැඩක් කරගන්න හරි අමාරුයි. මේ වීඩියෝ එකත් රෙකෝඩ් කරලා දැන් අවුරුද්දකට වැඩි. ඉදිරියේදී ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන එන්නම්කෝ. ඔයාලා අපේ channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. ඒ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. කුලතිසි පුරවරේ ඉන්න ඔයාලා නම් මේ තැන හොඳටම දන්නවන්නේ නේද? ඒ වගේම ඔයාලා නිතර යනවත් ඇති. අපිත් අද මේ අපේ පුංචිලා ගෙදර යන ගමන්. අපි දැන් මේ හවස් වෙලා තමයි මෙතනට ආවේ. හවසටත් හොඳයි. හොඳයි කියන්නේ මම නම් හිතන්නේ හවස තමයි හොඳම වෙලාව. මෙතන ලස්සන හොඳටම බලන්න පුළුවන් වෙලාව තමයි හවස. උදේමත් ලස්සනයි. ඒ වුණාට අර ගොඩක්ම ලස්සනයි කියලා හිතෙන්නේ හවසට. නිදහස ඒ වගේම හිතට මාර විදියට සැනසීමක් දැනෙනවා මේ පිළිම වහන්සේ ළඟට ආවට පස්සේ. මම කියන්නේ බොරුවක් නෙවෙයි කියලා ඔයාලට පේනව නේද? බලන්නකෝ මේ view එක. මේ පිළිම වහන්සේ ඒ වගේම මේ චෛත්‍ය ඒ විතරක් නෙමෙයි ඈතින් පේන වැව. ඔයාලට අදහසක් ගන්න පුළුවන්ද මේ කොහෙද කියලා? මේ තමයි යාළුවනේ කිරිතලේ වැව. වැවත් එක්කම තියෙන පිළිම වහන්සේ. මෙතන ගොඩක් අය කියන්නේ කිරිතලේ වැව ළඟ පිළිම වහන්සේ කියලා තමයි කියන්නේ. දන්න කට්ටිය හරියටම කියන්නේ කොහොමද කියලා මෙතන නම පහලින් කමෙන්ට් එකක් දාන්න අපිටත් දැනගන්න. මොකද අපි මේ පැත්තේ නෙවෙයිනේ. මෙතනට නිතරම ටුවරිස්ට්ලාත් එනවා. උදේ දවල් රෑ කියලා වෙනසක් නැහැ. අපි දෙතුන් සැරයක් මෙතනට ගිහිල්ලා තියෙනවා. ඒ යන හැම වතාවකම වගේ ටුවරිස්ට්ලා ඉඳලා තියෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. අපේ චූටි පැටියා ඇවිදින මුල් කාලේ වගේ තමයි අපි මේ ගමන ගියේ. බලන්නකෝ එයා කොහොමද ඇවිදින්නේ කියලා. එයාට හරිම සතුටුයි තනියම ඇවිදින නිසා. ඒ වුණාට මෙතන පොඩ්ඩක් බයයි අර මේ වැව ළඟ වැටක් එහෙම නැහැනේ. ඉතින් ඒ හින්දා පිටිපස්සෙන්න ඉන්න ඕනේ පොඩි බබාලත් එක්කනම්. පොඩි රිස්ක් එකක් තියෙනවා. එයාලට තනියම ඇවිදින්න දෙන්න නම් බෑ ඉතින්. ඒ වුණාට හරිම ලස්සන තැනක් තමයි මේක. ඔයාලත් පොළොන්නරුව යනවා නම් අනිවාර්යයෙන්ම මෙතන පාස් කරලානේ යන්නේ. එහෙනම් පොඩ්ඩක් වෙලා නතර වෙලා යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මෙච්චර කල් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ආදරය නිසා තමයි අපි මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ.
ඉදිරියටත් අපිත් එක්ක මේ විදියටම ඔයාලා එකතු වෙලා ඉඳී කියලා අපි විශ්වාස කරනවා. අදට අපි ගිහිල්ලා එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.